කිරි පැකට් එකක් ඇත්තේ ප්‍රීති. කිරි පැකට් එකක් තියෙද? බලන්න. කිරි පැකට් එකක් නම් තියෙයි. වෙන මොකුත් නැද්ද ගන්න. අම්මේ මේක ස්ටොක් එකක් තියෙයි. අයිස්ක්‍රීම් එකයි කිරි පැකට් එකෙනුයි මොකද්ද කරන්නේ? අයිස්ක්‍රීම් එක කාලා කිරි පැකට් එක බොනවද? හරි. අපි මේකෙන් ෆලුඩයක්. හලෝ යාළුවනේ. කොහමද ඔයාලට? වෙන්න වගේ මම ආදරෙන් සාදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද වෙන්නේ vlog එකක් නෙමෙයි යාළුවනේ. අද වෙන්නේ cooking vlog එකක්. අර මම කලින් දාලා තිබ්බේ cooking vlog එකක්. ඒකේ part 2. ඒ කියන්නේ cooking vlog දාදි part 1 part 2 එහෙම තමයි දාන්නේ. අද යාළුවනේ ඔයාලා කලින් දකින්න නැති මට පේපර් එක කර ඉද්දි පේපර් අන්තිමට ඉක් කරේ කර ඉද්දි පොඩි තිබහක් ආවා. මෙන්න මේ කිරි පැකට් එකයි මේ අයිස්ක්‍රීම් එකයි තමයි තියෙන්නේ. අප්පඩි අයිස්ක්‍රීම් එක දිය වෙලා අපන්නේ. මේ දෙක තමයි තිබ්බේ. මේ උදේට කාලා මේක හවසට බොන්න වගේ නෙමෙයි. මම හිතුවේ ඉතින් බොන්න දෙයක් නේ. මේක නිකන් බොනවට වැඩිය ෆලුඩයක් හදලා බොනවා කියලා හිතුවා. මේක යාළුවනේ ඇත්තටම අඩු වියදමෙන් හදා ගන්න පුළුවන් ෆලුඩයක්. මේකට යාළුවනේ ඇත්තටම ගෙදර තියෙන අමුද්‍රව්‍ය කියන්නේ සීනි ටිකක් තමයි ඕන වෙන්නේ. මේක වෙනවා 150යි මේක 100යි. එතකොට යාළුවනේ මේකට යන්නේ රුපියල් 150ක් වගේ පොඩි ගාණක් තමයි. එහෙනම් අපි වීඩියෝ එකටම යමු. හදද්දී අපිට ඕන වෙන්නේ මෙන්න මේ මම අර කලින් කිව්වා වගේ අයිස්ක්‍රීම් එකයි කිරි පැකට් එකයි තමයි. ගෙදර තියෙනවා නම් කස ඇට ටිකක් තියෙනවා නම් ගන්න. ඔයාලා යාළුවනේ ගෙදර තියෙනවා නම් මම කලින් කිව්වා වගේ ඔයාලා ෆලූඩ එක හදාගන්න කෝප්පෙටම කස ඇට ටිකක් දාගන්න. ඊට පස්සේ ඔයා වතුර ටිකක් දාගෙන චුට්ටක් කවලම් කරගන්න. හරි යාළුවනේ දැන් අපි මේක බ්ලෙන්ඩර් එකට දාගමු. යාළුවනේ වතුර වෙලා ඇත්තටම යාළුවනේ මේ අයිස්ක්‍රීම් එක මම වීඩියෝ එකට එළියට ගද්දි ගොඩක් දිය වෙලා තිබ්බේ. මම දාගත්තා. ඔතන යාළුවනේ මේ දැන් මම මේක දාද්දි අයිස්ක්‍රීම් කෝට්ට දාන්නේ වීඩියෝ එක නිසා අයිස්ක්‍රීම් කෝට්ට අයින් කරගන්න. ඔයාලත් අයිස්ක්‍රීම් කෝට්ටු දාන්න යන්න එපා. ඔයාලා අයිස්ක්‍රීම් ඔක්කොම ටික මේකට දාගන්න යාළුවනේ. අනිවාර්යෙන් යාළුවනේ අමතක නොකර මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාලා ගාව තියෙන කිරි පැකට් එක අනිවාර්යෙන් යාළුවනේ කිරි පැකට් එක ගද්දී අර වැනිලා එකක් ගන්න. ඊට පස්සේ මේ වැනිලා කිරි එක මේ විදියට අර අයිස්ක්‍රීම් මිශ්‍රණයටම බෙන්ඩරේට දාගත්ත අයිස්ක්‍රීම් මිශ්‍රණයටම ඔයාලා එකතු කරගන්න. යාළුවනේ දැන් ඔයාලගේ රස අනුව ඔයාලා සීනි දාගන්න. මම යාළුවනේ සීනි ඇඳි එකමාරක් වගේ තමයි දාගත්තේ. ඔයාලගේ රස අනුව සීනි එකතු කරගන්න පුළුවන්. ඔයාලා යාළුවනේ සීනි ටික දිය වෙනකන් හොඳට බ්ලෙන්ඩර් එකකට දාලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මම යාළුවනේ බ්ලෙන්ඩ් කරන වීඩියෝ එකක් ගත්තේ නැහැ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට හොඳට උකුවට බ්ලෙන්ඩ් වෙනවා. ඊට පස්සේ ඔයා බොන ලස්සන වීදුරුවකට ඔය විදිහට ඔයාලගේ මිශ්‍රණය දාගන්න. සාමාන්‍යයෙන් යාළුවනේ අපි ෆලූඩයක් ඇදුවා නම් රෝස් පවුඩර් වගේ දේවල් ගන්න ඕනේ. අර රෝස පාට කරගන්න. එහෙම දෙයක් මේකදී ඕන වෙන්නේ නැහැ. ඔයාලට ලස්සන කරගන්න දෙහි කෑල්ලක් වගේ දේවලුත් ගහ ගන්න පුළුවන් යාළුවනේ. මේ තියෙන යාළුවනේ අපි හදාගත්ත ෆලූඩ එක අර රෝස් පවුඩර් ඒ වගේ දේවලුත් දාන්න ඕනේ සාමාන්‍යයෙන් අපි ෆලූඩයක් හරියට හදාගද්දි. ඇත්තටම යාළුවනේ මේකේ අර රෝස පාට ගතිය එහෙම හොඳට අවිල්ලා තියෙනවා. ෆලූඩ අයිස්ක්‍රීම් එකයි කිරි පැකට් එකයි තමයි ගත්තේ. ඔයාලා ගෙදර තියනවා නම් විතරක් මම කලිනුත් කිව්වා. කස ගන්න පුළුවන්. අපි එහෙනම් මේකේ රස බලමු. මේ දෙහි කෑල්ල ගැහුවේ මොකද කියලා හිතුනොත් මේ දෙහි කෑල්ලන් ගැහුවේ යාළුවනේ අපි සාමාන්‍යයෙන් ලස්සනට තියෙන්න එපා. ඒ නිසා සාමාන්‍යයෙන් ෆලූඩයක් ගත්ත ස්ට්‍රෝබෙරි ඒ වගේ දේවල් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ගෙදර ස්ට්‍රෝබෙරි නැති නිසා ලස්සන කරගන්න තමයි මම දෙහි කෑල්ලක් ගැහුවේ. හරි එහෙනම් අපි මේකේ රස බලාගමු. තරම යාළුවනේ අර හොඳ පැන රසත් එක්ක ෆලූඩ රසක් එනවා.
කස කසා එහෙම හැපෙද්දි නියමයි. ඇත්තටම රසයි. ඔයාලත් අනිවාර්යෙන් ගෙදරදී හදලා බලන්න. සූපර්.